අයිබෝන් මුහම්මද් නබිනායකතුමාගේ ජන්මදිනය සමහර වාසනාවන්ත දවස්තියනවා හැම දවසක්ම වාසනාවන්තයි. හැබැයි ලෝකයට යම් ශාස්තෘවරයෙක් බිහිවීම සහ ඒ ශාස්තෘවරයාට අදාළව අඛණ්ඩව ධර්මය ප්‍රචාරය කිරීම සහ ඊට අදාළ පරිවාර සම්පත්තිය ගොඩනගා ගැනීම බොහොමත්ම වාසනාවන්තයි. ඉතින් මුහම්මද් නබිනායකතුමාගේ ජන්ම දිනය ඉදිරියේදී එළබෙනවා. ඒ වෙනුවෙන් අපි කල්පනා කළා එකක් වෙනස් ආකාරයේ සංවාදයක් නිර්මාණය කරන්න. විශේෂයෙන්ම මමත් ප්‍රථම වතාවට මෞලවිතුමෙක් හා සම්මුඛව සාකච්ඡාවක් සිදු කරනු ලබනවා. ඉතින් එම නිසා මං හිතන්නේ මේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ලෝකයේ අපි ගත්තට පස්සේ මෞලවිතුමා සංඛ්‍යාලේඛනාත්මකව ඇත්තටම අපි දන්නවා ක්‍රිස්තියානි ධර්මය 2.3 බිලියන 2.3ක ජනගහනයකින් යුක්තයි. ඊට අමතරව ඉස්ලාම් ධර්මය ඇත්තරම බිලියන 2ක කියන්නේ 25.6ක් සහ අපි ගත්තොත් මිලියන 324ක් කියන්නේ 4.1ක් තමයි බෞද්ධයෝ සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වන්නේ. විශේෂයෙන් ඉතින් ශ්‍රී ලංකාව මූලිකව කේන්ද්‍ර කරගෙන අනත් තවත් රටවල් කිහිපයක. ඒ අනුව මෑත අවුරුදු 10 අවසන් දශකය තුළ ඉතාමත්ම වේගයෙන් ලෝකයේ ජනාදරයට පත්වෙච්ච එක ආගමක් තමයි ඇතරම ඉස්ලාම් ධර්මය කියල කියන්නේ. ඊටත් අමතරව අපි ගත්තොත් 25.6ක් කියන්නේ ලෝව දෙවැනියට සාමාන්‍යයෙන් ජනාදරයට පත් නැත්නම් දනන් තුඩග රැව් පිළි රැව් දෙන ආගමක් බවට පත්වෙලා තිබෙනවා. හැබැයි අපි අද දිනේ උත්සාහ කරන්නේ මේ සමයාන්තර කරුණු එක් ආගමික කරුණුවලට අමතරව හි ශාස්තෘවරයාගේ ජන්මදිනය යෙදෙන නිසා එමගින් අපිට අපගේ සංස්කෘතියට අපගේ සමාජයට අපගේ රටට ලබාගත හැකි ආදර්ශ මොනවද කියලා වගේ තමයි ඇතරම වැදගත් වෙන්නේ. මම හිතන්නේ මවුලතුමා වැදගත් ඔබතුමන්ට හැකියාවක් තියෙනවා නම් මේ ජන්මදිනය ආශ්‍රයෙන් මේ ඉතිහාසය පිළිබඳව යම් කෙටි අදහසක් දක්වන්න පුළුවන් නම් ආරම්භයක් විදියට ප්‍රවේශයක් විදියට. ඔව් බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. සියලු දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. ඇත්තටම මේ සාමාන්‍ය මේ රබියුල් අව්වල් මාසයේ තමයි අපි නබිතුමාණන්ගේ උපත පිළිබඳව කතා කරන මාසය. ඉතින් නබිතුමාණන්ගේ ජන්මදිනය වගේම මේ නබිතුමාණන් මෙලොවින් සමුගත්තු දිනයත් මේ දිනේම තමයි. එතන බුදුදහමෙත් තියෙනවා නේද? අපි ඇත්තටම වෙසක් දිනය කියලා තෙමගුල කියලා හඳුන්වන ඇත්තටම මේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය තුනම ඔය ආගමික ශාස්ත්‍රවරුන්ගේ බොහෝ දෙනෙක්ගේ ඇත්තටම ඔය යම් යම් සුවිශේෂී දින එකම කාල පරිච්ඡේදයක ඒක හරි ලස්සනයි මේ ඉතින් නබිනායකතුමාණන් ගත්තොත් උපත සහ විපත මේ දෙකම මේ දිනේ සිදුවීම කියන එක තමයි අපි දකින්නේ. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම මුස්ලිම්වරයෙක් වශයෙන් අපිට නබිතුමා කියන්නේ දැන් සාමාන්‍යයෙන් සමහර උදවිය හිතාගෙන නබිතුමා තමයි මේ ඉස්ලාම් දහමේ නිර්මාතෘ කියන අදහස සමහර උදවිය දරනවා. ඇත්තටම නබිතුමා කියන්නේ දේව පණිවිඩකාරයෙක්. එතකොට ඉස්ලාම් දහම කියලා කියන්නේ ඉස්ලාමයේ විශ්වාසය අනුව ඇඩම් එතුමාණන්ගේ ඉඳලා පැවත ආපු දහම. එතකොට අවසාන වශයෙන් තමයි නබි මුහම්මද් තුමාණන් මෙලොවට පහළ වෙන්නේ. එතකොට එතුමා තමයි මේ අල් කුරානය රැගෙන එන්නේ. එතකොට මේ දහමේ ප්‍රධානම නිර්මාතෘ වෙන්නේ අල්ලාහ් දෙවිදානන් වහන්සේ. අල්ලාහ් දෙවිඳුන්ගේ අවසාන දූතවරයා වශයෙන් තමයි නබිනායකතුමාණන් මෙලොවට පැපත් වන්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 570 තමයි එතුමාණන් මෙලොව එළිය දකින්නේ. ඊට කලින් දැන් ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, ඉදුවන් වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝම මේ අල්ලාහ් දෙවිදානන්ගේ දූතවරු වශයෙන් තමයි මුස්ලිම්වරු අපි සලකන්නේ. ඒතකොට ජේසුස් වහන්සේ අපි කියන්නේ ඊසා අලයිහිස්සලාම් තුමා කියලා. ඒ වගේම මෝසස් අපි කියන්නේ මූසා නබිනායකතුමා කියලා. ඉතින් ඒ දේව වක්තෘන්ව පිළිගැනීම සහ විශ්වාස කිරීම සියලුම මුස්ලිම්වරයෙක්ගේ අනිවාර්ය වගකීමක්. ඉතින් ඒ සහෝදරත්වයක් තිබෙනවා මේ ආගම් අතරත්. සහ දැවැන්ත විශ්වාසයක් ගොඩනගෙනවා ශාස්ත්‍රවරයා වටා. අපි කියන්නේ උඩ ආබ්‍රාහමික දහම් කියලා කියන්නේ මේ කිතුණු ඒ වගේම යුදෙව් මේ ඉස්ලාම් මේ ඔක්කොම. ඉතින් එහි අවසාන පුරුක වශයෙන් තමයි නබිනායක මුහම්මද් තුමාණන්ව මෙලොවට එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570. ඉතින් ඕකේ මම පොඩක් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මෙතුමාණන් මේ උපත ලැබපු මේ සමාජය ගැන අපි යම් කිසි අවබෝධයක් ලබන්නට අවශ්‍යයි. මොකද අපි ඕනම අර ශාස්ත්‍රූවරයෙක් වෙන්න පුළුවන්, ආගමික නායකයෙක් වෙන්න පුළුවන්.
එතුමානන් පිළිබඳව අපි හදාරනකොට ඒ සමාජය ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන මොනවගේ සමාජයකද ඒ ශාස්තෘවරයක් පහළ වුණේ. එතකොට මේ සමාජයේ නබිනායකතුමානන් පහළ වෙච්ච ඒ සමාජය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අරාබියෙන් හඳුන්වන්නේ ජාහිලියා සමාජයක් කියලා. ඒ කියන්නේ සදාචාරයේ සම්පූර්ණයෙන් සෝදාපාලුවට ලක්වෙච්ච සමාජයක්. මුළුමනින්ම පිරිහිණු කිසිම අර මානුෂිකත්වයක් නොතිබුණු සමාජයක්. කොටින්ම කිව්වොත් අර තමන්ට ඉපදෙන කාන්තාව නැත්නම් ගැහැණු දරුවව එයාලා සැලකුවේ අභාග්‍යයේ සලකුණක් වශයෙන්. නැත්නම් දුර්භාග්‍යයේ සංකේතයක් වශයෙන්. ඒ විතරක් නෙමෙයි. ඒ දරුවව ඒ කියන්නේ කාන්තාවක් නිසා ඇයගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඒ දරුවව පන පිටින් වලලන සමාජයක් වශයෙන් තමයි එදා ඒ ජාහිලියා සමාජයේ හිටියේ. ඒ විතරක් නෙමෙයි පුංචි දෙයකටත් ගහ මරා ගන්නවා, ඇන කොටා ගන්නවා. අනිත් එක තමයි ඕක අර මේ ගෝත්‍රික සමාජයක් නේද? ලංකාව නම් ඒක එච්චර හුරුවක් නැහැ අපිට. එතකොට යාලගේ ගෝත්‍ර වශයෙන් තමයි එදා ඒ සමාජයේ පාලනය වුණේ. ශක්තිවන්තය තමයි හැම වෙලේම ජය ගන්න. ශක්තිවන්තයා විසින් දුබලයාව විනාශ කරනවා, දුබලයාව පාලනය කරන සමාජ ක්‍රමයක් ඒ සමාජය තුල තිබුණා. විශේෂයෙන්ම දැන් ඕකට එහා මෙහා හිටපු රෝම අධිරාජ්‍යය වගේම පර්සියන් අධිරාජ්‍යයන් මේ දෙකම තිබ්බා. ඒ දෙකට මැදි වෙච්ච අරාබි අර්ධද්වීපය තමයි අපි දකින්නේ. ඉතින් එහෙම හුදකලා වෙච්ච නිකන් එයාලගේ ගෝත්‍රික වශයෙන් ඒ රටේ පාලනය ඒ ප්‍රදේශයේ පාලනය ගෙන ගිය සමාජයක්. සහ ජීවනෝපාය පවා ජීවනෝපාය දුෂ්කර ඒ වගේම විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලට යාලා මුල් තැනක් දීලා තිබුණා. හැබැයි මේ ගොවිතැන ඒ වගේ දේවල් යම් කියන ග්‍රාමීය මට්ටමින් තිබ්බා. බොහෝ දුරට අර තනින් තැනට යන ඒ වගේ සංස්කෘතියක් තමයි තිබුණේ. විශේෂයෙන්ම ඔය මනුෂ්‍යත්වය අයිතිවාසිකම් කාන්තාවන්ට තිබෙන අයිතිවාසිකම් ගැන කිසිම වගේ වගාවුවක් නැති සමාජයක්. මෞලතුමා ඔබතුමන්ට බාධා කරමින් ඇහුවොත් දැන් වර්තමාන ලෝකයේ තුල මේ ඔය ප්‍රදේශය කොහොමද හඳුන්වන්නේ හරියටම? දැන් අපි කියන්නේ අපිටම ඉපදුණු ප්‍රදේශය මක්කම ජාහිලියා සමාජය ඔය මක්කම ආශ්‍රිතව තමයි ජීවත් වුනේ. ඊට පස්සේ තමයි නබිතුමා නබිතුමා භාව ප්‍රාප්ත වෙනකොට තමයි මදීනා ප්‍රදේශයට සංක්‍රමණය වෙන්නේ. ඒතර වර්තමානයේ ඔය මක්කම ආශ්‍රිත ප්‍රදේශයේ තමයි එදා ඒ නබිතුමා හිටපු ඒ ජාහිලියා සමාජයේ ජීවත් වුනේ. ඉතින් හරිම අර කියන්නේ ඒකේ සමහර තොරතුරු අපිට කියවද්දි පවා නිකන් අද කාලේ හිතා ගන්නත් බැරි විදිහේ බොහොම දරදඩු කිලිපොලා යන විදිහේ දරදඩු සමාජයක්. හැබැයි මේ සමාවෙන බාධා කරාට ඒ අතරේ මම මේ අතරෙම සිහි කළොත් දැන් අපි හැමදෙනාටම මතකයි දැන් බෞද්ධ දර්ශනය තුලත් ඇත්තටම මේ සිදුහත් කුමාරයා තමන් බුද්ධත්වය සොයා යන ගමනේදීත් ඒකාලේ දෙසටක් මායම් තිබුණා. මොකද 62ක් මායාකාරී දර්ශන තිබුණා. තමන්ට සුදුසු ධර්මය සොයා ගැනීමේ ලොකු අපහසුවක් තිබුණා. ඒ හින්දා ලොකු සංග්‍රාමයක් කරන්න වුණා සිදුහත් කුමාරයට. සහ ඊට අමතරව ජාහිලියා සමාජය තුල මෞලවිතුමන් සිහි කරන ලද ඇත්තටම ඒත් පුරාණ බ්‍රාහ්මණ සමාජය තුලත් අපි දැක්කා කාන්තාවට ඒත් කිසිදු තැනක් ඇත්තටම ලැබුණ නෑ. බුද්ධහමෙන් පස්සේ නිසිතැන ලබාදීම සඳහා යම් ප්‍රමාණයකට කටයුතු කළා. එතකොට මං හිතන්නේ නායකයෙක් පහළ වෙන්නේ බොහෝ අවස්ථාවන් වලදී සැබෑ අවශ්‍යතාවයක් ඇති සමාජය පිරිහිලා තියෙන අවස්ථාව. ඉතින් ඒ මොකද ඒ නායකයෙක්ගේ කාර්යභාරය ඒ වගේ සමාජයකට තමයි අවශ්‍ය වෙන්නේ. මොකද දැන් ඒ කාන්තාවන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඒ සමාජයේ පිරිමින්ගේ අවශ්‍යතා සපුරන භාණ්ඩයක් වශයෙන් තමයි සැලකුවේ. කිසිම අයිතිවාසිකමක් නැහැ, ජීවත් වීමේ අයිතියක් නැහැ, ආර්ථිකමය අයිතියක් නැහැ. ඉතින් මේ වගේ බොහොම සාරධර්ම වලින් පිරිහුණු සමාජයක තමයි නබිතුමා උපත ලබන්නේ. මං වරින් වර ඇතරම අහන්නේ එතකොට කරුණු මතු කරගන්න ඕන හින්ද දැන් මම මුස්ලිම්වරයෙක් නොවන සමාජයක් නියෝජනය කරන තැනැත්තෙක් නිසා මට සමහරලාට හිතනු දැන් ඔය ඔබ තුමන් සඳහන් කරන ජාහිලියා සමාජයේ ඇතරම ඒ කරුණුත් එක්ක බැලුවට පස්සේ දැන් මහල තියෙනවා දැන් කඩීජා කියන බිරිඳ සමග එතුමන් මහිතන දශක 2.5 අවුරුදු 25 ඉතාම අඛණ්ඩ අපේ ඉතිහාසඥයන් සඳහන් කරන්නේ ඉතාමත්ම සුරක්ෂිත හරිම ලස්සන විවාහ ජීවිතයක් අවුරුදු 25ක් ඇය මේ යන තෙක්ම ගෙවුණා කියලා. එතකොට මට මේකේ තියෙන සම්බන්ධය තමයි පුදුම සහගත දේ. දැන් ඔබතුමන් සඳහන් කරනවා ජාහිලියා සමාජය තුල කැඩිලා බිඳිලා විසිරිලා ගිහිල්ලා ඇඟ කිලිපොලා යන පසුබිමක් තමයි තිබුණේ ගෝත්‍රික සමාජය තුලදී කියලා. හැබැයි එවැනි සමාජයක බිහි වෙච්ච තැනැත්තෙක්
අකණ්ඩව අවුරුදු 25ක් තමන්ගේ බිරිඳට ගරු කරමින් ඇත් සමග විවාහදිවියට ඇතුළත් කිරීමත් හරි ආශ්චර්යාත්මක දෙයක් නේද මවුලට? සාමාන්‍ය අපි ගත්තොත් අපේ ගම්වලත් තියෙන එක එක පැති. ඒ පැතිවල සාමාන්‍යයෙන් අපි හිතන්නේ ආයේ කට්ටිය නම් ටිකක් හරි අමාරුයි හැන්ඩල් කරන්න. එයාලගේ ගතිගුණ වෙනස්. ඒතකොට එයාලා අතර ඉපදෙන ඒ ළමයි දරුවොත් ඒ ආරෙටම හැදෙනවා. හරියට. ඒතකොට නබිතුමාට ඇත්තටම ලොකු අභියෝගයක් තිබ්බේ. හැබැයි අර අල්ලාහ් දෙවියන් වහන්සේගේ දූතයා කියන ඒ අවස්ථාවත් එක්ක නබිනායකතුමාව අල්ලාහ් තාලා ආරක්ෂා කරලා. මොකද නබිතුමාගේ ජීවිතය කියන්නේ ඉදිරි පරම්පරා ගණනාවකටම ආදර්ශයක් ගත යුතු ජීවිතයක් විය යුතුයි. ඒ නිසා අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි නබිතුමාගේ ජීවිතය පුංචි කාලේ ඉඳන් හැදී වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා නබිතුමාට අර තරුණ වියේ කියපු නමක් අනුවර්ත නාමයක් තිබ්බා අස්සාදික් අල් අමීන් කියලා නම් දෙකක්. අස්සාදික් කියලා කියන්නේ සත්‍යවන්තයා. අල් අමීන් කියන්නේ විශ්වාසවන්තයා. එහෙම ත්‍රස්තෝතිත. එහෙම නමක් පටබැදෙන තරමටම නබිතුමාගේ අර ආදර්ශය සමාජය තුළ කියන්නේ සමාජයේ හැම කෙනෙක් අතරම ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ඇත්තටම අපි තරුණ කාලේ අහලා තියෙනවා මේ තුමන් තරුණ කාලේ මම හිතන්නේ කුඩා කාලේ තුමන්ගේ සතුරන් නැත්නම් හිතවත් නැති පුද්ගලයන් පවා යම් යම් භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා තුමන්ට ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම ලස්සන සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ නබිතුමාට දේව පණිවිඩය ලැබුණාට පස්සේ එදා ඒ සමාජයේ විශාල විරෝධයක් ආවා. මොකද දැන් එතන තිබුණේ අර බලවත් අධිරාජ්‍යයන් ගොඩනගා හිටියේ. ශක්තිවන්තයා. ඒතර දුබලයාට අසරණ අහිංසක මිනිස්සුන්ට කිසිම අයිතිවාසිකමක් තිබ්බේ නැහැ. ඒතර නබිතුමා ඉදිරිපත් කරපු මේ දේශන ඊට හාත්පසින්ම වෙනස්. මෙයා කියන අපි හැමෝම සමානයි කියනවා. මේ දුප්පත් මිනිස්සුත් එක්ක මෙයා එකට හිට ගන්නවා, එකට කෑම කනවා. මේක හරියන්නේ නැහැ. මේක කිව්වොත් අපේ මේ ක්‍රමේ නැති වෙලා යනවා. මේ මොන සමානාත්මතාවක්ද? මේ අපේ මේ වංශය, අපේ මේ බලේ නැති වෙලා යන්න පුළුවන්. මෙයා මෙහෙම දිගින් දිගටම මේ සමාජය වෙනස් කරන්න පටන් ගත්තොත් කියලා විශාල ප්‍රතිරෝධයක් එනවා. ඒකට මිනිස්සු මේ නබිතුමාට හිරිහැර කරන්න පටන් ගත්තා. නබිතුමාව ගහන්න පටන් ගත්තා. නබිතුමාගේ සහගාමීන්ට පහර දෙන්න පටන් ගත්තා. ඒකට එහෙම අවස්ථාවක තමයි නබිතුමා අවුරුදු 13ක් මේ මක්කම තුල ඒ සංග්‍රාමයේ යෙදෙනවා. නබිතුමාට ඒ සමාජයත් එක්ක ගැටෙන්න වෙනවා. සමාජයෙන් එන ප්‍රතිරෝධයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබතුමා කියපු ඒ කතාව නබිතුමා එහෙම ඉඳලා නබිතුමාට සමාජයේ මෙහෙම දැවන්ත විරෝධයක් තිබිලත් නබිතුමාව සතුරෙක් වශයෙන් සලකලා ඉඳලත් නබිතුමාට අවසානයේ මක්කාවෙන් යන්න එනවා මදීනාවට සංක්‍රමණය වෙන්න. අපි හිජරත් කියලා කියන්නේ. ඒතර එතෙන්දි සිද්ධ වෙන සිදුවීම එහෙම නබිතුමා හිජරත් කරද්දි නබිතුමා ගාව යම් යම් භාණ්ඩ ටිකක් තිබ්බා. මුස්ලිම් නොවන මිනිස්සු බාර දුන්නා. එදා ඒ මක්කමා නගරයේම හිටපු නබිතුමාට හතුරන් වශයෙන් හිටපු කට්ටිය පවා නබිතුමාව එක ට්‍රස්ට් කරා. විශ්වාස නබිතුමා කියන්නේ අපේ මේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වුණත් විශ්වාසවන්තයෙක් වශයෙන් නබිතුමා ගාව ආයේ කිසිම සැකයක් තිබ්බේ නැහැ. එතකොට එදා ඒ නබිතුමාගේ සතුරන් පවා විශ්වාස කළා බඩු බාහිර ආදී පවර්ලා දීලා තිබ්බේ විශ්වාසවන්තකම නබිතුමා ගාවට. ඒතකොට නබිතුමා මදීනාවට යන්න ඕන වෙච්ච නිසා ඒ දේවල් හරියටම මේ පුද්ගලයන්ට බාර දෙන්න කියලා පවර්ලා තමයි නබිතුමා ගියේ. ඒ ලක්ෂණ ඇත්තටම පහළ වීම ඉතාමත්ම වැදගත්. එක්තරා අවස්ථාවකදී දැන් මේ නවීන දේශපාලන විද්‍යාවට අනුව අපි ඉගෙන ගන්නව නම් දැන් මෞලවිතුමා එක්තරා අවස්ථාවකදී මෙහෙම ප්‍රකට ශාස්ත්‍රවරයෙක් වන චීනයේ කොන්ෆියුසියස් තුමා එයා කියනවා මේ ඔයාලට තියෙන්න පුළුවන් ලොකු හමුදාවක්. ඔයාලට තියෙන්න පුළුවන් ලොකු ආර්ථික ශක්තියක්. හැබැයි මේ මොනව තිබුණත් එක දෙයක් නැත්නම් ඔයාලට රටක් පාලනය කරන්න බෑ ඉස්සරහට කියලා. ඒ තමයි people's trust. විශ්වාසය. එතකොට දැන් මේ නායකත්වයේ ගුණාංග ඇත්තටම යම් ප්‍රමාණයකට විදහා දක්වනවා. අපි සමහර වෙලාවට මේ දැන් එක එක පුද්ගලයන්ගේ හුදකලා සිදුවීම ඇසුරෙන් අපි මේ දේවල් විග්‍රහ කර ගත්තට අපිට දැන් පේනවා මුහම්මද් නබිතුමාගේ ඇත්තටම මුල් කාලයේ කුඩා කාලයේ ඉඳලා චරිත ලක්ෂණ කොහොමද නායකත්වයේ ලක්ෂණ බවට පරිවර්තනය වෙලා විදහා දක්වල තියෙන කියලා මේකට මේ පෙති දෙපෙති විහිදන පැලයක් වගේ තමයි ඇත්තටම විකසිත වෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් නබිතුමාට ඔය දේව පණිවිඩය ලැබෙන්නේ වයස අවුරුදු 40. ඒතකොට අවුරුදු 40 වෙනකම් ඒකද කියන්නේ අවුරුදු 40යි මාස 6යි දවස් 12යි කියලා සාමාන්‍ය නියමිත දින රමලාන් 21 වෙනි දවසේදී රමලාන් 21 තමයි නබිතුමාට අර මේ ප්‍රථම දේව හෙළිදරව් පහළ වෙන්නේ. එතකොට වයස අවුරුදු 40යි. වයස අවුරුදු 40. එතකොට වයස අවුරුදු 40 වෙනකම් නබිතුමා මේ සමාජයත් එක්ක තමයි ජීවත් වුනේ. ඒක විශේෂ සිදුවීමක්. දැන් අපි දන්නවා අර හිල්ෆුල් ෆුලූල් කියලා විශේෂ ගිවිසුමක් සිද්ධ වුණා. එතකොට මක්කාවේ අර එන මිනිස්සුන්ට කිසිම අසාධාරණයක් වෙන්න හොඳ නැහැ කියලා ඒ ගෝත්‍රික නායකයින් අතර පවා. එතකොට ඒ ගිවිසුමට පවා නබිතුමා සම්බන්ධ වුණා. ඒ කියන්නේ සමාජයේ සාධාරණත්වය පවත්වා ගැනීම වෙනුවෙන් නබිතුමා තරුණ කාලය තුළ එවැනි සමාජ මට්ටමේ ක්‍රියාකාරී සමාජ ක්‍රියාකාරියෙක් වශයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ වගේම
නබිතුමාගේ ව්‍යාපාර කටයුතු. ඒ වගේ නබිතුමා අපි දන්නවා තරුණ කාලේ බැටළුවන් බලාගත්ත ඒ දේරුවෙක් වශයෙන් නබිතුමා කටයුතු කරලා තිනවා. මොකද ඒ සමාජයේ ඒක විශේෂ වෘත්තියක්. එතකොට නබිතුමා තමන්ගේ අතින්ම උපයලා තමන්ම අතින් මේ ආදායම් ලබාගෙන ජීවත් වෙච්ච පුද්ගලයෙක්. සාමාන්‍ය මිනිස්සෙක් විදිහටම තමයි නබිතුමා ජීවත් වුනේ. විශේෂයෙන්ම දැන් අපේ ඉස්ලාම් ධර්ම තුල අර දැන් ශාස්ත්‍රූවරයෙක් වුණු පළියට නබිතුමා අපිට දේවත්වයෙන් සලකන්නේ නැහැ. පූජක කියලා එහෙම තත්ත්වයක් අපි දෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබලා දකින්න ඇති අර මුස්ලිම් මිනිස්සෙක් කිසිම අවස්ථාවක දැන් අම්මා තාත්තට ගුරුවරුන්ටත් වදින්නේ නැහැ. ඔහොම තියෙනනේ කතාව. ඒතර ඒක හේතුව අපි අර දේවත්වයෙන් සලකන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ විතරයි. නබිතුමා කියන්නේ ඒ පණිවිඩය ලබා දුන්නු වක්තෘවරයා. ඒතර එතුමා නම් සාමාන්‍යයෙන් අපි වගේම ජීවත් වෙච්ච මිනිස්සෙක්. එදිනෙදා දැන් පුංචි කාලේ ආ සෙල්ලම් කරගෙන හිටියා. ඊට පස්සේ තරුණ වියට ආවට පස්සේ ආ රැකියාවක් කරා. ඊට පස්සේ ආ වෙළඳාම් කරා. දැන් ඛදීජා තුමියගේ අර විවාහය සිද්ධියත් ඔය වෙළඳාමත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ඛදීජා තුමිය කියන්නේ ඒ කාලේ ටිකක් බොහොම ධනවත් කාන්තාවක්. ඒ විතරක් නෙමෙයි ඇය වන්දපු කාන්තාවක්. නබිතුමාට අවුරුදු 25යි විවාහ වෙනකොට එතුමියගේ වයස අවුරුදු 40යි. එතකොට නබිතුමාගේ අර ව්‍යාපාරයේ තිබ්බ නබිතුමාගේ ගුණාංග මොකද නබිතුමා එතුමියගේ ඒ ව්‍යාපාර මේ බඩු අරගෙන යනවා සිරියාවට වෙළඳාම් වලට. වෙළඳාමට ගියාම එතුමා එයත් ඒ කියන්නේ ඛදීජා තුමියගේ සේවකයෙක් එක්ක තමයි යන්නේ. ඒතකොට ඒ සේවකයා මේ නබිතුමාගේ තිබ්බ ගුණාංග ටික දැකලා ඊළ කියනවා ඛදීජා තුමියට මෙයා මෙහෙම කෙනෙක් මීට කලින් අපි එහෙම කෙනෙක් දැකලා නැහැ. බොහොම විශ්වාසවන්ත කෙනෙක්, සත්‍යවාදී කෙනෙක්. එතකොට මේ ගුණාංග ගැන පැහැදිලා තමයි නබිතුමා සමග ඒ විවාහ යෝජනාවට ඛදීජා තුමිය යන්නේ. ඉතින් අර අපි දකින්න අර ඒ අවුරුදු 40 තුල නබිතුමා ක්‍රමක්‍රමයෙන් එයාගේ ප්‍රතිරූපය සමාජය තුල ගොඩනගා ගත්තා. ඒකෙදී ඇත්තටම දැන් කරුණු කීපයක්ම අපිට මතක් කරන්න පුළුවන්. දැන් අර ඔබ කියන දිව්‍යමය භාවය පිළිබඳව ප්‍රශ්නය නෙමෙයි අතර මේ අදහස. දැන් මං හිතන්නේ ඉස්ලාම් දහමේ ගත්තට පස්සේ මේ නායකත්වයේ වැදගත්ම දෙයක් තමයි දැන් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරනව මුළුමනින්ම මේ බහුදේවවාදය. ඒක දේවවාදයක් තමයි තියෙන සහ පිළිම ප්‍රතික්ෂේප කරනවා. දැන් මම දැක්ක දෙයක් තමයි දැන් එකල සමාජයහෙම තිබිච්ච එකක් නෙවෙයි. එතකොට බහුදේවවාදය පිළිම මූලික කරගත්ත සමහර වෙලාවට නමුත් පොදුවේ බහුදේවවාදය. එතකොට ගස් වැල්වලට ගින්නට ඒවත් එයාලා හිතුවා කියන්නේ මෙයාලා තමයි මේ විශ්වය හසුරුවන්නේ. එහෙම අර එක එක කණ්ඩායම් එක එක දේවල් විශ්වාස කරගෙන හිටියේ. ඒක වැදගත්ම දේ තමයි එලෙස මුළු මහත් සමාජයම බහුදේවවාදයට යන වෙලාවකදී සහ සමහර වෙලාවට පිළිම වන්දනාව සඳහා උනන්දු වෙන වෙලාවක ලොකු ධෛර්යයක් මනුස්සයෙකුට තියෙන්ට ඕන ලොකු ශක්තියක් තියෙන්න්න ඕන ප්‍රතිවිරෝධයක් වෙන්න. මොකද අපි හැමවෙලේම කවරු හරි කවුරුත් අර අපි මේක ට්‍රෙන්ඩ් එක කියල කියනව කවුරුත් යස්නන් යස් නෝනන්න ඕන කවර විරුද්ධ වෙන්නේ නෑ. හැබැයි උඩුගම්බලා පිහිනල තියෙනවා. මේක තමයි අපි මේ නබිනායක චරිතයේ නබිනායක නායකත්තේ ගුණාංග වශයෙන් සලකන්න ඕන එකක්. අනිකාරණය තමයි ඔබතුමන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරද්දී විග්‍රහ කරද්දි මට තේරිච්ච දෙයක් තමයි දැන් අපිත් දැන් බෞද්ධාගම තුළ විශ්වාස කරනව සහ අපි හිතනම තමයි ඇත්තම මේ නජජ්ජා හෝති බ්‍රහ්මනෝ ආදී වශයෙන් ඇත්තටම මේ කියනවා මේ උපතින් හෝ බ්‍රහ්මණයෙක්වත් වෙන්නේ නෑ. ඇත්තටම ක්‍රියාවෙන් තමයි ඒක සිද්ධ වෙන්න කියලා. එතකොට දැන් අපිට පේනවා මේ අපි අහගම්වාදී විදියට බලලා යම් විරසක අපි හදාගත්තට සහ තවත් ආගමකට වඩා උසස් කියල කිව්වට හැබැයි එහෙම නෙවෙයි. ඉතින් මොකද සමහර වෙලාවට තාම සමාන අදහස් තියෙන වෙනස් සමාන අදහස් තියෙනවා. සමහරලාට භූගෝලීය පසුබිම තමයි වෙනස්. ඉතින් එහෙම කියල තියෙනවා. තව එකක් මට දැන් ඔබතුමන් කියනකොට මතක් වෙච්ච එකක් තමයි මේ බොහොම ප්‍රකට කිවිඳියක් ඉන්නව සරෝජනී නායිදු ඉන්දියාවේ බොහොම ප්‍රකට කිවිඳියක් මහිතනෑ දේශපාලනයටත් පසුව පිවිසිය එක්තර අවස්ථාවකද ප්‍රකාශ කරනවා මේ ඉස්ලාම් දහම ප්‍රජාතන්ත්‍රවාදයට බොහොම ලං වෙච්ච දහමක් කියලට හේතුව තමයි දවසර පස්වතාවක් දනහිස නමනවා ඉසබීම තබාගන්නවා ඒබිම තබාගනිද්දී රජ මැති ඇමති සහ අනිකුත් සෙසු පුද්ගලයන් එක සමානව ඉඳ ගන්නවා. එතකොට මේ පිළිබඳව කතා කරද්දි අපේ මුජීබ් මවුලු විතුමා ප්‍රකාශ කරා ඒ වගේම තමයි වන්දනාව ගියත් ඇත්තටම හජ්වන්දනාව ගිය සුදු අමතර සුදු ඇඳුමක් තමයි රටේ නායකයෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්, ඉගෙනගත්තු කෙනෙක් වෙන්න පුළුවන්, මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් ඔය ඇඳුම ඇඳගෙන තමයි යන්න ඕනේ. දැන් සමහරට අපේ මේ මිනිස්සගේ කබඩ් එකේ ඇති ඇඳුම් ලක්ෂ ගණන් කෝටි ගණන්. හැබැයි ඉතින් අදින්නවා සුදු පාට සාමාන්‍ය රෙද්ද තමයි.
මොකද එතන අර සමානාත්මකතාවයේ ඉස්ලාම් වැඩිපුරම කතා කරන සබ්ජෙක්ට් එකක්. මොකද මිනිස්සු අතර ඔය සමානාත්මකතාවය නැති වෙනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒතර අපි දකින්නේ දැන් ඔබ රජ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ප්‍රභූ පැලැන්තිය කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් වශයෙන් අපි හැමෝම මිනිස්සු. අන්තිමට අපි හැමෝම මිනිස්සු. මොකද මම අසනීපෙලා ස්පිතාලෙට ගියාම ලේ දෙනකොට මේක ඉහළ පැලැන්තිය ලේද නැත්නම් මෙයා මේ ගෝත්‍රයේද මේ ආගමේද මේ සමාජයේද කියන අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔය මනුෂ්‍යත්වයේ තේරුම් කරගන්න නම් මේක ප්‍රායෝගිකව අපි අත්විඳින්නට අවශ්‍යයි. ඒක තමයි ඉස්ලාම ඔය 5 වතාවක් මේ වන්දනා කරන අවස්ථාවේදී එතකොට ඔතනට එන කෙනෙක්ට ඒ තැන වෙන් කරලා නැහැ. කාටවත් මේ පළවෙනි පේලේ මෙයාලට දෙවෙනි පට්ටියේ මෙයා එහෙම එකක් නැහැ. එතකොට ගමේ කුලිය වැඩ කරන මිනිස්සයාත් ඉස්සරහා පේලිය ඉන්න පුළුවන්. සමහරට හාම් පුතත් එක්ක කුලිය ඒ ගෙදර වැඩ කරන මිනිස්සයා එකට ඉඳගෙන එකම උරට උර ලං වෙලා ඒ සලාතේ ආයේ නැමදුම කරනවා. ඉතින් ඒ සමානාත්මක තහවුරු කිරීම තුල තමයි අපිට මේ සමාජය තුල යම් කිසි ආකාරයක ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකේ හරිම මේකේ තියෙන බියුටි එක නැත්නම් සුන්දරත්වය තමයි දැන් සමානාත්මතාවය අපිට සමාජී තහවුරු කරගන්න බැරිව තමයි අපි ගොඩාක් විවසන නැත්නම් මේ අරගල මේවා ගොඩක් සිද්ධ කරන්න. හැබැයි දැන් මේවා ආදර්ශයට ගන්න වනම් ඔබට වැටහෙයි ඇතරම මේ ආගම් බේද හෝ වෙනත් කිසිදු බේදයක් අවශ්‍ය නැහැ මේවා හොඳ පාඩම් කියලා. ඔබතුමන්ගෙන් අහන්න මට ඕන වුණා මම යම් ප්‍රමාණයකට අහලා තියෙන නිසා මොකද සංකල්පය ඉස්ලාම් දහම තුල තියෙන ඇත්තටම එයත් මේ නබිනායක තුමාගේ චරිතය තුලින් එන එකක්ද නැත්නම් පසු කාලීනව එකතු වෙච්ච එකක්ද මම අහලා තියෙන විදිහට ඔබලාගේ වාර්ෂිකව තියෙන ධනයෙන් යම් නිශ්චිත ප්‍රමාණයක් ඇත්තටම එකතු කරලා අසරණයන් වෙනුවෙන් යන අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙනවා කියන එක මම ඒක අහන්න හේතුව තමයි ඔබලාට අනුව ඇත්තටම මේක මේ අර අනුන්ට උදව් කරනවා කියන එක ඕප්ෂන් එකක් නෙවෙයි. ඒක සිස්ටම් එකක්. ඒක ක්‍රමවේදයක්. ඉතින් ඒක හරිම වැදගත්. මේක නබිනායකතුමා තුලින් මේක ඇත්තටම මේක අපි කියන්නේ zakat කියලා අපි කියන්නේ. ඉස්ලාමයේ ගොඩනැගිලා තියෙන මූලික සංකල්ප පහක් තියෙනවා. ඒ සංකල්ප පහෙන් එකක් තමයි මේ zakat කියන වගකීම. එතකොට මේක සමාජයේ ඉන්න පොහොසත් උදවිය තමන්ගේ ධනයෙන් 2.5%ක් වාර්ෂිකව ලබා දෙන්න අවශ්‍යයි. ඒතර ඒ සම්බන්ධව පුළුල් විස්තර සඳහන් කරලා තියෙනවා. එතකොට යාගේ ධනය කොහොමද ගණන් බලන්නේ? මේ දේවල් ඔක්කොම බලලා කාටද මේක බෙදලා දෙන්න ඕනි? ඒතර සමාජයේ ඉන්න අහිංසක පුද්ගලයන්, අසරණයින්, ඒ වගේම ණයකරුවන් මේ වගේ පුද්ගලයන් අතර මේ ධනය බෙදා දීම ඉස්ලාම අපට අනිවාර්ය කරලා තියෙනවා. මොකද දැන් අද සමාජයේ කතා කරන මේ දරිද්‍රතාවයේ දුප්පත්කම කියන එක දුරලියම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලක් වශයෙන් තමයි ඉස්ලාම මේක පනවලා තිබෙන්නේ. මොකද දැන් අද කාලේ වෙන්නේ පොහොසතා තවදුරටත් පොහොසත් වෙනවා, දුප්පතා තවදුරටත් දුප්පත් වීගෙන යනවා. ලෝකේ විෂමතාවය වේගයෙන් පැතිරට යනවා. එතකොට මේ පොහොසතා හිතන්නේ මේ ධනය ඔක්කොම මගේ මම හම්බ කරගත්තා කියලා. ඒතකොට ඉස්ලාම් කියන්නේ නැහැ. උඹේ හැකියාව උඹේ උනන්දුව මේ තුල තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් තිබෙනවා. නිසා උඹ මේ ධනය ඔබ භුක්ති විඳින්න ප්‍රශ්නයක් නැහැ. ඉස්ලාම මේකට බාධාවක් නැහැ. මුදල් හම්බ කරන්න භුක්ති විඳින්න සීමාවක් පනවලා නැහැ. හැබැයි ඔබේ වගකීම ඔබ ඉටු කළ යුතුයි. සමාජය වෙනුවෙන් ඔබ ලබා දිය යුතු වගකීම ඒ කොටස ඔබ ඉටු කළ යුතුයි. ඉස්ලාම් සලකන්නේ ඒ තමන්ගේ ධනෙ දැන් කෝටියක් තිබ්බනම් ලක්ෂ 2.5ක්. මේ 2.5 කියන්නේ ඔයාගේ සල්ලි නෙමෙයි. ඊටු ඔක්කොම ටික ඔයා තියාගන්න. හැබැයි අර 2.5 සමාජයේ ඉන්න අහිංසක දුප්පත් ඉගෙන ගන්න බැරි දුප්පත් පුද්ගලයා වෙනින් ඔබ වියදම් කරන්න. මොකද ඒ සහකම්පනය අපි ඇති කරගත යුතුයි. මොකද තමන් විතරක් ජීවත් වෙලා තමන් විතරක් සතුටින් ඉඳලා තමන් විතරක් සැප සම්පත් භුක්ති විඳලා ජීවත් වෙන එක ඉස්ලාම අනුමත කරන්නේ නැහැ. ඔබ අනේකා පිළිබඳවත් හිතන්න. මොකද ඉස්ලාම් කියන්නේම සමාජයේ මූලික කරගත්තු කන්සෙප්ට් එකක්. නබිතුමා ඒක තමයි ගොඩ නැගුවේ. මදීනාවට ගිහිල්ලා ඒ මිනිස්සු අතරට මේ පණිවිඩය නබිතුමා දෙන්න උත්සාහ කරා. ඒ නිසාම තමයි මේකට යම් කිසි ක්‍රමයක් ඇති වෙන්නට අවශ්‍යයි. මොකද දැන් මේ දේ කැමති නම් ඔයා කරන්න නැත්නම් නිකා ඉන්න කියන එකට වඩා මේක අනිවාර්ය කරලා සිස්ටමයිස් කරලා මේක දීලා තියෙන. ඒතොර මේ දරිද්‍රතාවය මේ වගේ ප්‍රශ්න වලට මේක සැබෑ විසඳුමක් වෙන හින්දා. මං හිතන්නේ කාලයක් ඉක්මනින් හින්දා තව එක කරුණක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකේ මම අපිට ඉතාම වැදගත් මේ නූතන දේශපාලන විද්‍යාවට මේ සමහරුන්ට සමහර වෙලාවට හිතන එකක් තමයි මේ හරිම මේ ආගම් ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. සමහර හුදකලා සිදුවීම් වලින් ආගම් පිළිබඳව චරිත සහතික දෙනවා. හැබැයි මේම ඉතිහාසයක් සහ ශාස්තෘවරුන්ගේ ඉතිහාසය දැනගත්තට පස්සේ තමයි අපිට හිතෙන්නේ ඇත්තටම මේ හැම ආගමක්ම මොන තරම් මානව දයාවාදී ගුණයක් එක්කද ඉස්සරහට එන්නේ කියලා. දැන් අපි බුදුදහමට අනුව ගත්තත් ඇත්තටම අපි දන්නවා විවිධ රජවරුන්ගේ ගණතන්ත්‍ර සමූහාණ්ඩු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා
බුදුරජාණන් වහන්සේ විවිධ රජවරුන්ට විවිධාකාරයේ ධර්ම දේශනා කරමින් රාජ්‍යයන් එක්සේසත් කරන්න උත්සාහ කළා. හැබැයි අපි දකින හරිම ලස්සන දෙයක් තමයි ඒ වගේම තමයි මතක් කරන්න ඕන දෙයක් තමයි නබිනායකතුමා මෞලවිතුමා අපි කෙටියෙන්ම සඳහන් කළොත් ඇත්තටම වසර 13ක් අනන්ත පීඩනයට ලක් වෙලා අවසානයේදී තමන්ගේ නගරයට ආවට පස්සේ ඒ පැමිණීමේදී ඒ නගරේ සිටින අය බියෙන් සලිත වෙලා ප්‍රස්ත වෙලා හිටියා අපිට මොකද වෙන්නේ කියලා. හැබැයි අවසානයේදී සිද්ධ වුණේ මොකද්ද? ඔබලා සියලු නිදහස් පුද්ගලයන් කියලා මුහම්මද් නබිනායකතුමා ප්‍රකාශ කළා. ඒ තාමත්ම අසිරිමත් කතාවක්. මං හිතන්නේ ඒකෙන් ඒ කරුණෙන් ඔබතුමන්ට අවසන් කරන්න පුළුවන්. ඒ ගමම්ම කියන්න ඕන එකක් තමයි මේ බෞද්ධ මේ දේශපාලන දර්ශනයට අනුව අපි දැක්කොත් බුදු දහම ඒ වගේම කිතුුණු දහම ඒ වගේම සමහට අතීතයේ සොක්‍රටිස් ඇරිස්ටෝටල් පවා වෙන්න පුළුවන්. ඔවුන් රාජ්‍ය නායකයන්ට උපදෙස් දුන්නට තමන්ගේ දහම ටිකක් වෙනස් විදියකට රාජ්‍යයෙන් බැහැරව ගොඩන ගන්න උත්සාහ කළා. නමුත් ඉස්ලාම් ධර්මයේ තියෙන්නේ ඇත්තටම රාජ්‍යයත් සමගම ගොඩනැගුව ඇත්තටම ආගම. මොකද ඒ හින්දා තමයි අර තිබිච්ච විවිධ අදහස් වලින් සමන්විත වෙච්ච ගෝත්‍රවාදී සමාජයකට යම් සුවිසල් නායකත්වයක් ලබා දුන්නේ නායකත්වයේ ලක්ෂණ. මේ දර්ශනය තමයි අවසානයේදී ඇත්තටම මේ ඉස්ලාම් දහමේ නැගීමටත් අවසාන කාලයේදී හේතු උනේ. ඉතින් මේ කරුණත් සඳහන් කළ කෙනෙ නූතන රාජ්‍යයේ හැඩගැසීමට ඉස්ලාම් ධර්මය ගසට පොත්ත වගේ සම්බන්ධ වෙලා තියෙනවා කියන එක තමයි මං අදහස් කරේ. ඒ කරුණත් සමග මෞලවිතුමාට අදහසක් එක්ක අපිට අවසන් කරන්න පුළුවන්. ඇත්තටම මේ දැන් නබිනායකතුමාන අපි ගත්තොත් දැන් සාමාන්‍ය අනෙකුත් ආගමික ශාස්ත්‍රූන් එක්ක තියෙන පොඩි වෙනස ආධ්‍යාත්මික සහ නායකයෙක් නැත්තම් මේ ආගමික කරුණු කාරණා ඉදිරිපත් කරා වගේම එතුමානන් දේශපාලන නායකයෙක්, රාජ්‍ය නායකයෙක්. ඒක ප්‍රායෝගිකව නබිතුමා අවුරුදු 10ක් මදීනාව තුළ ඒ රාජ්‍ය නායකත්වයේ ඉදිරිපත් කිරීම තුළ අපි දකිනවා. අමාරු තැනක එක්සේසත් කරගෙන එතකොට මේ මිනිස්සුත් එකතු කරගෙන ප්‍රායෝගිකව මේ වැඩට අත ගහපු කෙනෙක්. ඒ වගේම ඔබතුමා කිව්වර මේ මක්කා සිද්ධිය, මක්කා ජයග්‍රහණ සිද්ධිය අවුරුදු 13ක් නබිතුමාට අනේක විද වදහිංසා ලබා දුන්න මිනිස්සු ඒ වෙලාවේ හිටියේ. හැබැයි ඒ වෙලාවේ නබිතුමා එතන බලය තහවුරු කරගත්ත. නබිතුමාට ජයග්‍රහණයක් වුණා. හැබැයි නබිතුමාට ඕන තරම් පලිගන්න අවකාශයක් එක්ක හිටියේ එසේ නෙවෙයි. මේ කට්ටියට කිසිම දෙයක් කරගන්න බෑ. ඒතකොට යාලා බයෙන් වෙවුලගෙන හිටිය ඔබතුමා කිව්වා වගේ. හැබැයි නබිතුමාට එහෙම මිනිස්සුන්ගෙන් පලිගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද නබිතුමාට ඕනේ උනේ මිනිස්සුන්ට පණිවිඩය දෙන්න. ඒ නිසා නබිතුමා මොකද කරේ? අද උඹ සියලු දෙනාට මම නිදහස දෙනවා. කිසිම කෙනෙක්ගෙන් පලිගන්නේ නැහැ කියලා ඒ උතුම් අදහස නබිතුමා එතන ඉදිරිපත් කරා. ඉතින් නබිතුමාගේ ජීවිතය තුළ අපි දකින දේ තමයි එතුමා කිසිම අවස්ථාවක මේ පුද්ගලික මේ හැලහැප්පීම් වලට පුද්ගලිකව ආයගෙන් පලිගන්න ඕනේ, මෙයාගෙන් පලිගන්න ඕනේ කියලා එහෙම අදහසකින්, පටු අදහසකින් නබිතුමා ක්‍රියා කරලා නැහැ. නබිතුමා දූරදර්ශී විදිහට කොහොමද මේ පණිවිඩය සමාජයට දෙන්නේ, මේ සමාජය මම කොහොමද මේ තියෙන තත්ත්වයෙන් ඉස්සරහට ගේන්නේ කියන අදහසත් එක්ක වැඩ කරපු ආගමික නායකයෙක් සහ දේශපාලන නායකයෙක්. ඉතින් මුහම්මද් නබිතුමා කියලා කියන්නේ බොහොම දයාර්ථ ගුණයෙන් හෙබි තමන්ගේ නායකත්වයේ ලක්ෂණ පළ කරන ලද, අපි බොහොම සාමාන්‍ය ස්වරූපයෙන් කියනවනම් පොළොවේ පය ගහලා හිටපු සහ ඊට අනතුරුව සමාජයට ආදර්ශමත් නායකත්වයක් ලබා දෙන ලද පුද්ගලයෙක්, ඊටත් අනතුරුව සුවහසක් ජනයාට ශාස්ත්‍රවරයෙක් බවට පත්වුණු පුද්ගලයෙක්. එතකොට අපි දිව්‍යමය තත්වයකින් සිතනවාට වඩා ඉතාමත්ම වැදගත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මනුෂ්‍යත්වය විසින් බිහි කරන ලද තවත් එක් උතුම් මනුෂ්‍යයෙක් කියලා නබිනායකතුමා පිළිබඳව හිතන එක. ස්තුතියි මෞලවිතුමා. ස්තුතියි.